Hi guys, ඉතින් කොහමද? මං හිතනවා කට්ටිය සතුටින් පරිස්සමෙන් හොඳින් ඉන්නවා ඇති කියලා. ඔන්න අද මං ඔයාලත් එක්ක ෂෙයා කරගන්න vlog එක මගේ පුංචි උදේවරුවක්. ඉතින් ඇත්තටම කිව්වොත් මම මේ vlog එක පටන් ගද්දි වෙලාව 8:00 විතර ඇති. අද මම උදේ පාන්දරම නැගිට්ටා. මොකද අපේ අම්මට උණ හැදිලා. ඉතින් ගෙදර වැඩ ටික කරන්න ඕන හින්දා මං අද නැගිටිනකොට 7යි. ඉතින් මං ඒ වැඩ ටික කරලා vlog එකක් පටන් ගත්තා 8යි කාලට විතර. 8:00යි දැන් වෙලාව. කියන්නේ මම මේ බඩු ටිකත් හදා ගන්නකොට වෙලාව පොඩ්ඩක් ගියා. ඉතින් අපි බලමු අද දවස කොහොමද ගෙවෙන්නේ කියලා. කියන්නේ මගේ උදේවරුව කොහොමද ගෙවෙන්නේ කියලා. අපි එහෙනම් පළවෙනියටම යම් බත් කන්න. ඒ කියන්නේ මං අද උදේටවත් තාම කාලා නැහැ. එහෙනම් ඉතින් අපි යම් බත් කන්න. හරි ඔන්න ඉතින් දැන් මම බත් එක බෙදාගෙන ආවා. අද වෙලා තියෙන්නේ අද අපේ ගෙදර යුවේ අපේ අක්කි. ඉතින් එයාද වෙලා තියෙන බතුයි මෑකරතුයි. ඔයාලට පෙන්නන්න. නෑ ඉතින් අපි දැන් කමු බත් ටික. අද මට vlog එක මුළු දවසම කරනවා කියලා හිතාගෙන හිටියේ. අද මට පන්ති වැටිලා හවසට කියන්නේ එක මාරට පන්ති තියෙන්නේ. ඒකෙන් දා ඉතින් මට vlog එක කරන්න බැරි වෙනවා. ඉතින් මම බත් එක කාලා හම්බ වෙනවා. හරි ඉතින් දැන් මම බතුත් කාලා ඉවරයි. දැන් මට කරන්න පොඩ්ඩක් විශේෂ වැඩක් තියෙනවා. ඒ කියන්නේ අද මගේ කොණ්ඩේ තෙල් ගන්න ඕන. මොකද මම කොණ්ඩේ සති දෙකකින් විතර තෙල් ගෑවේ නැහැ. ඉතින් අද හවසට පන්තිත් තියෙනවනේ. ඒකින් හින්දා මම හිතුවා උදේට තෙල් ගාලා පන්ති ගියොත් හොඳයි කියලා. එහෙනම් ඉතින් අපි දැන් තෙල් ගාගමු. කොඩම් කලින් මම තෙල් බෝතලේ අරන් එන්න. ඔයාලට කියන්නේ මම සාමාන්‍යයෙන් ගෙදර තෙල් එකක් හදාගන්නේ නැහැ. ඒ කියන්නේ මම පාවිච්චි කරන කඩේ තෙල් එකක්. ඉතින් මෙන්න මේ තෙල් එක පැරෂුට් කියලා තෙල් එකක්. මම මේක හොඳයිද නරකයිද කියලා නම් දන්නේ නැහැ. අවුලක් නැහැ. ඉතින් මම ගානවා ඒක. ඉතින් අපි දැන් තෙල් ගාගෙන ඉමු. අපි දැන් කොණ්ඩේ ලිහලා තෙල් ගාගමු. ඔයාලා මගේ කොණ්ඩේ ගණන් ගන්න එපා. ඔයාලට මගේ කොණ්ඩේ පේන්නේ තෙල් ගාලා වගේ. ඒ මම ඊයේ රෑ කොණ්ඩේ ගොතාගෙන හිටියේ. ඒකින්ද මට ඔයාලට පේන්නේ කොණ්ඩේ තෙල් ගාලා වගේ. මගේ කොණ්ඩේ ගොතපුම තෙල් ගාලා වගේ පේන්නේ. ඒක ඇයිද කියලා නම් දන්නේ නැහැ. මමත් ඔයාලට ගණන් ගන්න එපා. මම හැමදාම වීඩියෝ එකක් කරන්න පටන් ගත්තාම අපේ බලු රාළ බුරනවා. හරිද? ඔය දැනුත් බුරන ගමන් ඉන්නේ. මේ විදිහට මීන් කරලා ඉතින් ගාවමු. මම මේකෙන් ගොඩාක් තෙල් ගන්න යන්නේ නැහැ. ඒක මට පොඩ්ඩක් ඇති කොණ්ඩේට. ඉතින් අපි සාමාන්‍යයෙන් දැන් මම මේ තෙල් එක ගාලා පැයක් ඉන්නවා හරියටම. ඒ කියන්නේ මම දැන් 10 වෙනකන් ඉන්න ඕන. හරිද? එතකොට මට දැන් කරන්න වැඩක් නැහැ. ඉතින් ඒකින්ද මම හිතුවා වීඩියෝ එකක් එඩිට් කරන්න. මොකද මට වීඩියෝ එකක් එඩිට් කරන්න තියෙනවා. ඉතින් ඒකත් එඩිට් කරන්න තියෙනවා. මම ඒකේ භාගයක් එඩිට් කරලා තියෙන්නේ. මට ඒකේ thumbnail එක හදාගන්න බැරි වුණා. ඒකින්ද මම thumbnail එක තමයි දැන් හදන්න හිතාගෙන ඉන්නේ. අපි බලමු. වීඩියෝ එක එඩිට් කරනවා කිව්වට මට දැන් වීඩියෝ එක එඩිට් කරන්නද thumbnail එක හදන්නද කියලා හිතා ගන්න බෑ. අපි කල්පනා කරලා හොඳ එකක් බලලා එඩිට් කරමු. දැන් ඉතින් මම ඉක්මනට ලැබ් එක අරගෙන ඉන්නවා. හරි ඔන්න ඉතින් දැන් මම
ලැබ් එකකින් ලැප් එකත් අරගෙන ලැප් එකත් ඔන් කරලා ඉවරයි. දැන් තියෙන්නේ මට මේ ටික එඩිට් කරන්න. කියන්නේ thumbnail එක හදන්න. එහෙනම් ඉතින් මම ඉක්මනට thumbnail එක හදාගෙන එන්නම්. ඔයාලට මම ඉතින් ඔක්කොම පෙන්නන්න යන්නේ මොකද වීඩියෝ එක ඩික් වෙන හින්දා. හරි ඉතින් මම දැන් කොහොම හරි වීඩියෝ එක නම් එඩිට් කරලා වීඩියෝ එක එඩිට් කරලා thumbnail එක නම් හදලා ඉවරයි. අපි එහෙනම් දැන් නම් නාන්න. ඒ කියන්නේ මම වෙලාව වැඩි විනාඩි 15ක් හිටියා හරිද? ඒ කියන්නේ දැන් වෙලාව 10යි 15යි. හරිද? 10යි 15යි. එහෙනම් ඉතින් මම ලැබ් බෑග් එකට දාලා නාන්න යන්න. ඉතින් මම වොෂ් එකක් දාගෙන ඉක්මනට එන්නම් ඔයාලා බලන්න. ගොඩක් කැමරාවෙත් ගොඩක් බැටරි අඩුයි. කියන්නේ 5ක් තියෙන්නේ. ඉතින් මම මේක charge එකට දාලා එන්නම් මම. එහෙනම් චුටි වෙලාවක් ඉන්න බයි. හායි ඔන්න ඉතින් දැන් මම වොෂ් එකක් දාගෙන එහෙම ආවා. ඉතින් මම හිතුවේ හිතාගෙන හිටියේ මෙතනින් වොෂ් එකක් දාන ගමන් හිටියේ මෙතන නාලා වීඩියෝ එක එන්ඩ් කරනවා කියලා. ඉතින් එහෙම එන්ඩ් කරා නාලා මම ක්ලාස් යන රෙඩි වෙන විදිහ ඔයාලට පෙන්නලා වීඩියෝ එක එන්ඩ් කරන්න තමයි හිටියේ. හැබැයි අපිට ක්ලාස් එක දෙකට දාලා ඉතින් ඒක හින්දා මම හිතුවා ඔයාලත් එක්ක මම දවල්ට කන ඒවා කියන්නේ මම දවල්ට දැන් කනවා මොනවා හරි අන්න ඒකත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් මම මේක හිතලා තමයි ඔයාලත් කිව්වේ. ඉතින් එහෙනම් අපි යන් අපේ දවල් කෑමට. ඉතින් මම ඉක්මනට දවල් කෑම එක අරගෙන එන්නම්. හරි ඔන්න ඉතින් දැන් මම උදේට දවල්ට කන කෑම එකත් බෙදාගෙන ආවා. මම ඉතින් අද දවල්ට බොන්නේ සුප්. කන්නයි බොන්නේ දෙකක් කරන්නේ සුප්. ඒ කියන්නේ අපේ අම්මට සුප් හැදුවා අපේ අක්කී. ඒක හින්දා උදේ වතුත් තිබ්බ. හැබැයි දවල්ටත් කිව්වා බත්. හැබැයි මට බත් කන්න බෑ වගේ හිතුණා. ඒක හින්දා දැන් මම මේ සුප් බොනවා. එන්නකො මම ඔයාලටත් පෙන්නන්න. මම පොඩ්ඩයි බෙදාගත්තේ. මොකද මට ගොඩාක් සුප් බොන්න බෑ. අතට මං කොණ්ඩ බැඳගත්තට මගේ කොණ්ඩේ වෙල්ලා නැහැ. මම බලන්න තෙතයි. හැබැයි හොඳට සැරට දිය. මම දැන් මේකත් එන්නට බොන්නම්. එහෙනම් මම මෙතනින් vlog එක එන්ඩ් කරන්න හිතුවා. ඉතින් ඔයාලට අද වීඩියෝ ගැන මොකද හිතෙන්නේ? ඉතින් අද වීඩියෝ එක නම් ඉතින් මගේ පුංචි උදේවරුවනේ. ඔයාලට මේ වීඩියෝ ගැන මොකද හිතෙන්නේ? මම හිතනවා ඔයාලට මේ vlog එක ගැන හිතන දේ පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වගේ වීඩියෝස් තාත් බලන්න ඕන නම් මම subscribe කරලා තියාගන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. ඉතින් මම තවත් ලස්සන වීඩියෝ ගැන ඔයගොල්ලෝ සතුටින් පරිස්සමින් ඉන්න. bye bye.